යාළුවනේ ඔන්න අපි අලුත් vlog එකක් අරන් ආවා. අදත් අපි අරන් ආවේ සර්ප්‍රයිස් vlog එකක්. දැන් ඔයාලා හිතනවා ඇති අපි හැමදාම කරන්නේ සර්ප්‍රයිස් ද කියලා. මේක බර්ත්ඩේ vlog එකක් නන් නෙමෙයි. අපි යන්නේ අපේ යාළුවෝ දෙන්නෙක්ව ග්‍රැජුවේෂන් එකට සර්ප්‍රයිස් කරන්න. ඔව් අපි දෙන්නම දැන් මේ නිල් පාටි සැරසිලා ඉන්නවා. මොකද යාළුවගේ තීම් කලර් එක වෙන්නේ බ්ලූ. ඉතින් අපි හැමෝම අපි දෙන්න විතර නෙමෙයි. අපේ කට්ටිය සෙට් එකක් ඉන්නවා. සෙට් එකම අද යනවා. ඒ දෙන්නව සර්ප්‍රයිස් කරන්න. ඇත්තටම අපි මේ vlog එක කරන්නේ මෙමරි එකක් විදියට අපිට අනාගතයේදී බලලා සතුටු වෙන්න පුළුවන් විදියට. ඔව් මේක අපිට හොඳ මෙමරි එකක් වෙයි. එහෙනම් ඔයාලත් vlog එක ඉස්සරහට බලන්න. අපි අද දවසේ මොනවද කරන්නේ කියලා. ඔන්න ඉතින් ඒක නිසා අපි මල් ගන්න ආවා. අපි සාමාන්‍යයෙන් මල් ගන්න ටවුන් හෝල් වලින්. එතන වෙනස් විදිහේ මල් ගොඩාරියක් තියෙනවා. ඒ වගේම එතනින් සාධාරණ මිලකට මල් ගන්න පුළුවන්. අපි ඉතින් ගත්තේ ওই මල් දෙක තමයි. ඔය සර්ප්‍රයිස් කරන්න ලෑස්ති. අපි ඉතින් දැන් නෙළුම් පොකුණට ආව යාළුව සර්ප්‍රයිස් කරන්න. අපි දෙන්නෙක්ව තමයි සර්ප්‍රයිස් කරන්නේ අද. මේ ඉන්නේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හිරන්නේ. එතකොට අද එයාගේ ග්‍රැජුවේෂන් එක. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදියට ඉතින් අද ග්‍රැජුවේට් වුණා. ඉතින් එයාව සර්ප්‍රයිස් කරන්න තමයි අපි ගියේ. විරලුත් ග්‍රැජුවේට් වුණා. හැබැයි ඉතින් එයාව සර්ප්‍රයිස් කරන්න දෙයක් ඕනුන්නේ නැහැ. මොකද එයා දන්නවා අපි යනවා. මෙතන ටොප්පි ප්‍රශ්න. හරි. මොකද්ද දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. දැන් ඉතින් මෙයාලා ෆොටෝස් ගහන්න යන්නේ. දකයි. දැන් මොකද හිතන්නේ? හිතන්නේ නැහැ හම්බෙයි කියලා. මෙච්චර ඒවා. එහෙමද? මේ යාගේ අක්කා. අර අරු පැත්තේ. අපිට දාඩියයි. දාඩියයි පිළිල මේ මිනි. ඇත්තට රස්නේ යාළුවේ දුක් විඳිනවා. ඔය වීඩියෝ දාලා තියෙන පොතේ. මට ඕනේ පොතේ. ෆයිනලි එයාලා ග්‍රැජුවේට් වුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ දෙන්නගේම ජීවිතේ සාර්ථක වෙන්න කියලා. ඔයා විතර නෙමෙයි මාත් විශ් කරනවා. එයාලගේ අනාගතේ එයාලා කැමති විදියට එයාලා ආස විදියට සක්සස් වෙන්න කියලා. අපි කමු. අපේ කට්ටියට ඉතින් කොහේ ගියත් තාතල් දැන් අපි කන්න තමයි යන්නේ. ෆොටෝග්‍රැෆර් නම් මෙතනින් වෙන් වුණා. අපිට බයි කියලා අපි ගියා කන්න යන්නේ. අපි කමු. ෆොටෝග්‍රැෆර් අපි ඉතින් කන්න ගියේ ඩොමිනෝස් එකට. අපි හිතුවා නිකම් ඉතින් ඒ කෑමක් කන්නේ නැතුව බිරියානි එකෙන් ಜಾති දෙකකින් ඕඩර් කරලා ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් එකකිනුත් ಜಾති දෙකකින් ඕඩර් කරලා ඒ කෑම ටික රේට් කරන්න. එතකොට ඉතින් කම්මැලිකමකුත් නැහැ නේ. එතකොට අපි කියෝ ඒ වගේ අඩුපාඩුකම් වලට කිය අපි මේවා ඉතින් හොඳට ජොලිය රේට් කරා. හැබැයි ඉතින් just joke ඈ. ඇත්තටම අපිට මේ වෙලාවෙ ඉතින් හිරන්නේවයි විරුල්වයි මතක් වුණා. මොකද ඒ දෙන්න බඩගින්නෙත් ඉන්නේ. අනිත් එක යාලා ග්‍රැජුවේෂන් සෙරමනි එකේ ස්පීච් ටික අහගෙන අමාරුවෙන් ඉන්නවා. අපි ඉතින් මෙතන කනවා. රයිස් හතරේ රහ මොකක්ද? මොකද නම කිව්වේ? ඩෙවල් චිකන්. මේක ඩෙවල් චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඒකද රහ? ඔව්. මම ගත්ත එක මට රහ. චිකන් ටයිප් රයිස් එකද? ඔව්. එයාට එග් රයිස්. මෙයාට එක. මට ඩෙවල් චිකන් බිරියානි. ඔයාට? මට මේක. ඒකින්ද ඒක මට දෙන්න දැන්. කමාගේ. නේද? මේක දෙකට කවුද කන්නේ මේක? මේකයි සෙට් නේ. වීඩියෝ වෙනවද? වීඩියෝ වෙනවද? ඒක ඩෙවල් චිකන්. වීඩියෝ වෙනවද? මේ කරි චිකන් එකේ අර කරි මදි වෙන්දර කරි. ඔව්. මේක හරිද? හැමෝම මාගේ ඩොමිනෝස් එකට එන කට්ටිය. මේක ගන්න එපා. මේක රහයි. මේක රහ නැහැ. හරිද? මේක අපි දුන්නට බලන්න. මොනවද කියන්නේ? මේක හරිද? මම ඇඩ්‍රස් එක දාන්නම් මේ වීඩියෝ එක යටින්. හරිද? අපේ ගෙදර ඉන්න මම හදලා දෙනවා මේක නිකන්. කෑකෝ. නයන්නේ. මම යනවා ඩොටේ. යන්න දුකයි යන්න වෙනවා. මොනවද කියන්නේ? මේ කරන්නේ වගේ හිටියමු. මොකද්ද කියන්නේ? කැඩිලා වගේ. මෙතර වෙලා හරිද? මෙතරලා ගෙදර යන්න ඕන කියලා කිව්වා. මෙතන මේ පිග්මී දාන්න කියලා පැය භාගයක් තිස්සේ වැරදුනා. නෑ පිග්මී දාන්න ගාන අඩු වෙච්ච නිසා. ඒක කාලේ නේ. ඔක්කොම කරලා හරිද? පිග්මී දැම්මට පස්සේ අනේ මට යන්න දුකයි. නෑ දුක නෑ පිග්මී එක රුපියල් 1000ක්. ඒක අඩු වුණා. 100කින් අඩු වුණා. රුපියල් 100ක් ඔක්කොම ඉඹලා. නේද? යූ කුරු. ඌට වැදිලා
වැදිලා නෙමෙයි. දෙක නිකන් නෙමෙයි. වැදිලා. මං ඒ අයියට ආසයි. මෙයන් මොනවටද ආසයිද? ඔවුලු. මම කි. ස්ට්‍රේට්. ඕකේ. යන්නකො මොකද්ද පෙප්සි එකේ කතාවේ? මම කියනවා. කටවහංකෝ. පිය. මේ පෙප්සි එකේ මොන හරි දාලා තියෙන එක බිව්වට පස්සට මත් වෙන්න ගත්තා. මේක ගොඩක් වෙලා ගිහලා අපිට දුන්නේ. ඔව්, ඒක. ඒකයි ෆ්‍රිජ් එක ඇතුලේ අපිට සැකයක් මොකක්? දවස් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පොඩි උන් එක්කන් ඇවිල්ලා වගේ. ඔයාලට මොනවද දවස් කියන්නේ? අනේ පක්කා. එපා. අක්කි. One second ඉවරයි. Okay. Now. ඔව්ද? පරියන් පාපා ස්ටෝරේ ඒ කට්ටිය ඔක්කොම හරියන්නේ නැහැ නේ කවුරු බලන්නේ. දෙයක් කර අපි කාර වෙලා හිටියේ. කර වෙලා මට මෙයාට මියුණ වෙයි. මේ කර වෙලා ඒකට මේක දාගන්න මේ ඔයා කියන්නේ යාට ඕනේ නැහැ. යාට ඕනේ ටෙස්ටිං. ටෙස්ටිං 1 2 3 4 5 6 7 උදේ ඉඳන් කාර වෙලා හිටියේ මේ කපුත් දියවලා හිටියේ. දැන් නම් ඇත්තට මල් සතුටේ බඩත් පුරවගත්ත හිතක් පුරවගත්තා. ඔක්කොම නෙහින්ද මම අර හිතත් මේවා සීට්ස් ගණන් ගන්න එපා ළමයි. අපි එළියට ගියාම ඔහොම තමයි. තැනක් නොතැනක් නැහැ. පිස්සෝ වගේ හැසිරෙනවා. අනික මේ අපි කාලයකට පස්සේ තමයි මේ හම්බුනේ. ඉතින් අපි උතන ජෝක් කර ඒතකොට අපේ ආගිය තොරතුරු ඔපදු පනම්මලන් ඔක්කොම කතා කර තමයි ඉන්නේ. ඇත්තටම අපි දන්නේ නැහැ බලන්න මෙයාගේ ගමේ. හැබැයි අපි ඉනා. මෙයාගේ මම ලුණු ඒවා අයින් කරන් මම කන්නේ. ඒවා කන්න. කච කඳ ගන්නවලු. උඩට රැක්කත් ගන්න මම ඉතින් යන්න උඩ මෙච්චර මේක නරෙන්නේ නැද්ද? මට දුකයි පේරු කරන්න එපා. ඔයාලා මොනවද කරන්නේ? මොනවද කරමු? කරාද? එපා. අනේ හලන්න එපා. එපා. මොලේ නේ ඉවත ළමයි. මේ ඔයාලා මොනවද? මේ බැලුම ඔයාට. So cute අනේ මෙයා. බැලුමක්. ඒක බලන්න. ඔය පේනවනේ අන්තිමට hina වෙලා උස්ම ගන්නත් බැරි වෙන තරමට අපි hina වෙලා. ඇත්තටම ඇයි අපි එච්චර hina වුනේ කියලා දැනුත් අපිට හිතා ගන්න බෑ. මේ අපි දන්නවා අනිත් දේ ඔය ඩොමිනෝස් එකට අපිට ආයෙ යන්න වෙන්නේ නැහැ. මේ මෙයාගේ අයිලයින් එක දීලා වෙනවා hina වෙලා. ඒකෙන් බලන්න නොක්නි කරන්නේ එතකොට දැන් පික්මි එක ආවම මොකද කරන්නේ? දෙන්න යනවා දෙන්න කියලා අංකල් චුට්ටකින් මේ ඉක්‍රි චූඩා never go කියන්නේ never නට නෙමෙයි හරිද මං එක ප්‍රශ්නයක් අහන්න බලන්න මාත් එක්ක වෙන කොහෙද යනවද ඔව් යා වෙන කොහෙද ඉක්‍රි ඔයවත් යන්නේ මේ ඈත් පියන් ඉතින් දැන් අපි පික්මි එකක් දැම්මා. අපේ පික්මි එක ගැන තමයි අපි ඔය ඉන්නේ. එහෙනම් ඒත් එක්කම අදට ලොග් එක ඉවරයි. මේක ටිකක් පොඩි ලොග් එකක්, ලොකු ලොග් එකක් නෙමෙයි. එහෙනම් අපි තවත් ලොග් එකකින් හම්බෙමු. එහෙනම් යාළුවනේ enjoy the moment.